පාත්වය එකක්. ඇක්‍රඩියේෂන් එකක් නැති ඩිග්‍රී සඳහා උදාහරණයට ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ වගේ රටවලින් ඩිග්‍රී ගන්න කට්ටියට ඒ කියන්නේ එන්ජිනියරිං ඩිග්‍රී නැත්නම් ටෙක්නොලොජි ඩිග්‍රී පැත්ත කරන කට්ටියට මෙතන තමා අපිට අනිවාර්යෙන් CDR report submit කරලා අපේ කම්පිටන්සි කොහොමද සිඩ්නි අකෝඩ් නැත්නම් වොෂින්ටන් අකෝඩ් කරන අයගේ කම්පිටන්සිට වඩා අපි ඊක්වල් කරන්නේ නැත්නම් එයාලාට වඩා අපි කොහොමද එක්සීඩ් වෙලා ඉන්නේ කියලා අපි අනිවාර්යෙන් පෙන්වන්න තමා CDR පාත්වේ අපි කරන්නේ. මේම පාත්වේ එකක් තමා අපි වැඩියෙන් සපෝට් කරන්නේ. එතකොට ඔයාලාට CDR අපි දැන් බලන්නේ ඔයාලාට පුළුවන් තරම් CDR පාත්වේ කියන්නේ මොකක්ද කියලා, ඇයි CDR පාත්වේ හරහා අපි ලියන්න ඕනේ කියලා, විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා ඉඳලා නැත්නම් ඉන්දියා most of the